hello ළමයි, welcome back to my YouTube channel. background එකෙන් ඇහෙනවා කුරුල්ලෝ කෑ ගහනවා. මොකද උදේ පාන්දර ඉතින් ඒක චුට්ටක් ගණන් ගන්න එපා. ඉතින් අපි අද යනවා ගලේ දේවාලේ. ඔයාලා සමහර විට අහලත් ඇති ගලේ දේවාලේ කියලා කියන්නේ හාස්කම් ගොඩාක් තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන තැනක්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී වැඩිපුර කතා කරන්න යන්නේ කියන්නේ අගට යනකොට කොහොමදවත් කතා කරන්නේ නැහැ මම. මොකද ඔයාලට ඒක හොඳයි, ඔයාලට නිදහසේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ නිසා මම මුල් ටිකේ විතරක් කතා කරලා ඔයාලට අග ටික පෙන්නනවා. ඒ කියන්නේ කොහොමද ඉතින් දේවාලයට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා අපි කරනවා වගේ මල් පහන් පත්තු කරලා ඒ ටිකනේ කරන්නේ ඉතින්. ඒක ඉතින් වැඩි වශයෙන් කියන දෙයක් නැති නිසා මම හිතුවා ඒ ටිකට වොයිස් කරන්න නැතුව ඉන්න. ඉතින් ඔය විදිහට අපි ටවුන් එකට ආවා. මේ තියෙන්නේ මිනුවන්ගොඩ ටවුන් එක. මෙතනින් අපි බඩල්ගම කියන බස්වල නැගලා තමයි ගලේ දේවාලයට යන්න ඕනේ. දේවාලෙටම යන්නේ නෑ, ඒ පාරේ තමයි යන්නේ. ඊට පස්සේ මීටර් 250ක් විතර පයින් යන්නත් ඕනේ. මෙන්න මේ වගේ චූටි බස්වල තමයි යන්න පුළුවන්. ඔන්න ළමයි, මෙන්න මේ පාරෙන් බැහැලා මෙතනින් බැහැලා මෙන්න මේ පාරේ දිගටම යන්න ඕනේ මීටර් 250ක් විතර. ඊට පස්සේ වෙලක් මැදින් එහෙමත් යන්න ඕනේ. මම ඉතින් කලින් ගිහිල්ලා තියෙනවා. අපි පොඩි කාලේ එනකොට මේ පන්සල, ඒ කියන්නේ මේ දේවාලේ මේ තිබුණේ බෝධිය විතරයි. ඇත්තටම පිළිමයක් තිබුණා. ඒ ඇරෙන්න එහෙම මේ ලොකුවට තිබුණේ නෑ. උනට දැන් ගොඩාක් ලොකුවට හදලා මේ ඉතින් ඉස්සර නම් එහෙම තිබුණේ නෑ. හරිම පොඩියට තිබුණේ. උනට හාස්කම් ගොඩක් තිබුණා. දැන් නම් හාස්කම් මේ තරම්ම තියනවද කියන්න දන්නේ නෑ. ඒ උනට දැන් තැන ගොඩක් ලොකුවට හදලා. මාරම ලස්සනයි ළමයි. වගේ මෙතන හාස්කම් ගොඩක් තියෙනවා. මොකද අපෙත් බලාපොරොත්තු ඉෂ්ට වන අවස්ථා තියෙනවා. අවස්ථා නෙමෙයි, හැම එකක්ම වගේ ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් මේ පාරේ වාහනයක් ගැන ගණන් ගන්න එපා. මේ ඉතින් මෙතනින් එහාට මම වොයිස් කරන එක නවත්තනවා. ඇත්තටම ලංකාවේ සහ පිටරට ජනප්‍රිය පුද්ගලයෝ ගොඩාක් එන තැනක් තමයි මෙතන. හරි ළමයි, මම එහෙනම් මෙතනින් මගේ මේ ඩබ් කරන එක නවත්තන්නම්. ඊළඟට ඔයාලට නිදහසේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් මගේ කංකරච්චලේ නැතුව.
හරි ළමයි, ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. අද අඟහරුවාද දවසක් ළමයි. ඒ නිසා ඔයාලට පේනවා ඇති සෙනඟ හරීම අඩුයි. මෙතන සෙනඟ ගොඩාක් පිරිලා ඉන්නවා බදාදයි සෙනසුරාදායි දවස්වලට. ඒ වගේම අද කඩ එහෙම ඇරලත් නෑ. අපි මේ මල් පැලයක් ගන්න තමයි බැලුවේ. ඔයාලා දන්නවනේ මම මල් පැල පිස්සෙක් කියලා. ඉතින් මේ තිබුණේ නෑ, ඇත්තටම වහලා තිබුණේ කඩවල්. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඒ නිසා මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.